හොඳයි. හැමෝටම ආයුබෝවන්. හිතන්නකෝ අපි පයින් ගහන පුංචි බෝලක ඉඳලා ඈත අහසේ පාවෙන දැවැන්ත ග්‍රහලෝක දක්වා මේ විශ්වයේ චලනය වෙන හැම දෙයක්ම පාලනය වෙන්නේ පුදුම හිතෙන තරම් සරල නීති තුනකින් කියවොත්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්නේ සර් අයිසැක් නිව්ටන් හොයාගත්ත චලිත නියම ගැන. එහෙනම් අපි වැඩේට බහිමු. ඉතින් පයින් ගහපු ෆුට්බෝල් එකකටයි පෘථිවිය වටේ කැරකෙන සැටලයිට් එකකටයි මොකක්ද තියෙන පොදු දේ? බැලු බැලමට නම් කිසිම සම්බන්ධයක් නැහැ වගේ නේද? එකක් මෙහි පොළොවේ වෙන දෙයක්, අනික අහසේ අභ්‍යවකාශයේ වෙන දෙයක්. ඒත් මේ දෙකම එකට බැඳලා තියෙන විශ්වීය රහසක් තියෙනවා. ඒක තමයි පුදුමේ. ඔව්, පුදුම වෙන්න එපා. ඒ හැමදේම පාලනය වෙන්නේ එකම මූලික නීති තුනකින්. මේවා තමයි සර් අයිසැක් නිව්ටන් හොයාගත්ත නියම. හිතන්නකෝ ඒකේ බලවත්කම. මේ සරල නීති තුනෙන් මුළු විශ්වයේම චලනය පැහැදිලි කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු පළවෙනි නියමයට. මේකට කියනවා අවස්ථිති නියමය කියලා. සරලවම කිව්වොත් කිසිවක් නොකර ඉන්න තියෙන කැමැත්ත. මේක තමයි අනිත් හැම දෙයකම අත්විවරම. හරි. මෙන්න නියමයේ විධිමත් අර්ථ දැක්වීම. ටිකක් සංකීර්ණයි වගේ ඒද? ඒ සරලවම කියන්නේ මෙහෙම දෙයක්. නවත්තලා තියෙන දෙයක් නවත්තලම තියෙනවා. යන දෙයක් ඒ විදිහටම යනවා. මොකක් හරි පිටින් බලයක් ඇවෙත් ඒක වෙනස් කරනකම්. මෙතන වැදගත්ම වචනේ තමයි අර අසමතුලිත බලය. ඒ කියන්නේ යම් දෙයක් වෙනස් කරන්න නම් පිටින් බලයක් ඕනමයි. නැත්තම් ඒක තිබ්බ විදිහටම තමයි තියෙන්නේ. අන්න බලන්නකෝ මේ වාක්‍යය. දේවල් දැනටමත් කරන දේ දිගටම කරගෙන යන්න කැමති. ඒක හරියට කම්මැලිකමක් වගේ නේද? වස්තුවක් එයාගේ තත්ත්වය වෙනස් කරගන්න කැමති නෑ. නවත්තලා නම් නවත්තලම ඉන්නයි බලන්නේ. යනවා නම් ඒ විදිහටම යන්නයි බලන්නේ. අන්නේ ප්‍රතිරෝධයට ඒ අකමැත්තට තමයි අපි විද්‍යාවේදී කියන්නේ අවස්ථිතිය කියලා. මේක නම් අපි හැමෝම අත්දැකීමෙන් දන්න දෙයක්. හිතන්නකෝ බස් එකේ යනවා කියලා. එකපාරටම ඩ්‍රයිවර් බ්‍රේක් ගහනවා. මොකද වෙන්නේ? බස් එක නවතුනාට අපේ ඇඟ ඉස්සරහට විසිවීම. ඇයි මොකද බස් එකත් එක්කම ගමන් කරපු අපේ ශරීරයට දිගටම ඉස්සරහට යන්නයි ඕන. අන්න ඒක තමයි අවස්ථිතිය කියන්නේ. අපේ ඇඟ එයාගේ චලිතය වෙනස් කරන්න කැමති නෑ. හරි. එහෙනම් පළවෙනි නියමයෙන් කියනවා වස්තු තමන්ගේ චලිතය වෙනස් කරන්න කැමති නෑ කියලා. එතකොට කොහොමද අපි ඒක වෙනස් කරන්නේ? අන්න ඒකට උත්තරේ තියෙන්නේ දෙවෙනි නියමයේ. මේකට කියන්නේ බල සූත්‍රය කියලා. මේකේ තමයි චලිතය ගැන කතාවේ ගණිතමය හදවත. මේකේ විධිමත් අර්ථ දැක්වීම ටිකක් දිගයි. ඒත් කියන්නේ හරිම සරල දෙයක්. යම් වස්තුවක වේගය වෙනස් කරන එක, ඒ කියන්නේ ත්වරණය, රඳා පවතින කරුණු දෙකක් මත. එකක් අපි යොදන බලය, අනික ඒ වස්තුවේ ස්කන්ධය. සරලවම අපි හයියෙන් තල්ලු කළොත් ඒක හයියෙන් යනවා. ඒ වටිම බර වැඩි දෙයක් තල්ලු කරන්න වැඩි බලයක් ඕන වෙනවා. අන්න ඒක තමයි මේ කියන්නේ. ඉතින් මේ අදහස තමයි අපි කවුරුත් දන්න සුප්‍රසිද්ධ F = ma සූත්‍රයෙන් කියවන්නේ. මෙතන F කියන්නේ force, ඒ කියන්නේ බලය. ඒක මනින්නේ නිව්ටන් වලින්. M කියන්නේ mass, ඒ කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින්. A කියන්නේ acceleration, එහෙම නැත්නම් ත්වරණය. මේ තුම අතර තියෙන සම්බන්ධය තමයි මේ සූත්‍රයෙන් පෙන්වන්නේ. බලය සමානයි ස්කන්ධය වැඩි කිලිම ත්වරණය. හරි. විභාගයට යන කෙනෙක්ට නම් මේක සුපිරි ට්‍රික් එකක්. F = ma සූත්‍රය සමහර වෙලාවට එහාට මෙහාට හරවන්න වෙන ඕනි. ඒකට තියෙන ලේසිම ක්‍රමයක් තමයි මේ මැජික් ත්‍රිකෝණය. හරිම සරලයි. ත්‍රිකෝණයේ උඩ F දාන්න, යට M A දාන්න. දැන් හොලන්න ඕන දේ අතින් වහගන්න. බලන්න. F හොයන්න නම් M A ගුණ කරන්න ඕන. A හොයන්න ඕන නම් F එක M එකෙන් බෙදන්න. මේ විදිහක කවදාවත් සූත්‍රය වරදින්නේ නැහැ. හොඳයි. එහෙනම් අපි පොඩි ගාණක් හදලා බලමු. මේ වගේ ප්‍රශ්නයක් විභාගයට එන්න හොඳටම ඉඩ තියෙනවා. කිලෝග්‍රෑම් 12ක වස්තුවක් තත්පර වර්ගයට මීටර් 2ක ත්වරණයකින් ගෙනියන්න කොච්චර බලයක් ඕනේද? උත්තරේ තමයි නිව්ටන් 24. කොහොමද ආවේ? හරිම සරලයි. F = m වැඩි කිරීම a. ස්කන්ධය 12යි, ත්වරණය 2යි. 12 වැඩි කිරීම 2 = 24. එච්චරයි. සූත්‍රය දන්නවා නම් ගාණ හදන එක නිකන් වතුර බීවා වගේ. හරි. අපි දැන් ඉන්නේ අවසාන, ඒ වගේම සමහර විට ගැඹුරුම නියමයට. තුන්වැනි නියමය. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. මේක තමයි විශ්වයේ තියෙන අර ප්‍රතිතල්ලුව ගැන කියන නියමය. මේ වාක්‍ය නම් අහලා නැති කෙනෙක් නැති තරම්. සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. හරිම ප්‍රසිද්ධයි. ඒත් මේ සරල වාක්‍යය ඇතුලේ විශ්වයේ අන්තර්ක්‍රියා සිද්ධ වෙන විදිහ ගැන මහා මූල ධර්මයක් සංගවිලා තියෙනවා. තව සරලව කිව්වොත් මෙහෙමයි. යම් කෙනෙක් දෙයක් තල්ලු කළොත් ඒ දේත් ආපහු ඒ කෙනාවේ ඒ බලයෙන්ම තල්ලු කරනවා.
හරියට බිත්තියක් තල්ලු කරනවා වගේ අපි බිත්තියට බලයක් යොදනකොට බිත්තියත් අපිට ඒ සමාන බලයක් අනිත් පැත්තට යොදනවා. ඒකයි අපිට ඒ ප්‍රතිරෝධය දැනෙන්නේ. ඉතින් මතක තියාගන්න බලයන් කවදාවත් තනියම නෑ ඒවා හැමතිස්සෙම යුගල විදිහටයි ක්‍රියා කරන්නේ. හැබැයි මෙන්න මේක තමයි වැදගත්ම ගොඩක් දෙනෙක් පටලවා ගන්න තැන. අර ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි කියන බල දෙක කවදාවත් එකම වස්තුවක් උඩ ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හැමතිස්සෙම වෙනස් වස්තු දෙකක් මත ක්‍රියා කරන බල යුගලයක්. මේක හොඳට මතක තියාගන්න ඕනේ. බලන්නකො රොකට් එකක් උඩ යන විදිහ. රොකට් එකෙන් උණුසුම් වායුව පහළට තල්ලු කරනවා. ඒක තමයි ක්‍රියාව. ඒ වායු මත තමයි මේ බලය එදෙන්නේ. දැන් ඒකට ප්‍රතික්‍රියාව විදිහට අර පහළට යන වායුව රොකට් එක උඩට තල්ලු කරනවා. බලන්න බල දෙකක් වස්තු දෙකක් මත. රොකට් එක උඩට යන්නේ අන්නේ ප්‍රතික්‍රියා බලය නිසා. හරි නියම තුනම ඉගෙන ගත්තා. දැන් බලමු මේවා ප්‍රායෝගිකව විශේෂයෙන්ම විභාගයේදී කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. පොඩි වේගවත් ප්‍රශ්න වටියකට ලැස්ති වෙන්න. ඉස්සෙල්ලම නිතරම පටලවා ගන්න දෙයක් පැහැදිලි කරගමු. ස්කන්ධය සහ බර. ස්කන්ධය කියන්නේ වස්තුවක තියෙන පදාර්ථ ප්‍රමාණය. ඒක විශ්වයේ කොහේ ගියත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි බර කියන්නේ ඒ ස්කන්ධය උඩ ගුරුත්වාකර්ෂණය කොච්චර ක්‍රියා කරනවද කියන එක. ඉතින් හන්දට ගියෝ ස්කන්ධය එකයි ඒත් බර අඩුයි. මේ දෙක පටලවා ගන්න එපා. හරි. පළවෙනි ප්‍රශ්නය. තුවක්කුවකින් වෙඩි තිබ්බම තුවක්කුව පස්සට විසි වෙන්නේ. එහෙම නැත්නම් රීකොයිල් වෙන්නේ. ඇයි? මොන නියමයද මේකට සම්බන්ධ? පිළිතුර නිව්ටන්ගේ තුන්වන නියමය. තුවක්කු උණ්ඩේ ඉස්සරහට තල්ලු කරනවා. ඒක තමයි ක්‍රියාව. ඒකට ප්‍රතික්‍රියාවක් විදියට උණ්ඩේ තුවක්කුව පස්සට තල්ලු කරනවා. බල දෙක සමානයි, දිශා දෙක විරුද්ධයි. ඒකයි තුවක්කුව පස්සට විසි වෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නය. සැහැල්ලු පෙට්ටියකට වඩා බර පෙට්ටියක් තල්ලු කරන්න අමාරු ඇයි? මේකට උත්තරේ තියෙන්නේ දෙවෙනි නියමයේ. F = ma මතකද? බර පෙට්ටියේ ස්කන්ධය ඒ කියන්නේ m වැඩි. ඉතින් ඒකට යම් ත්වරණයක් a දෙන්න නම් ලොකු බලයක් F යොදවන්න ඕන. ස්කන්ධය වැඩි වෙන්න ඒක චලනය කරන්න ඕන බලයත් වැඩි වෙනවා. හොඳයි. අපි මේ කතාවම අවසන් කරන්නේ පොඩ්ඩක් හිතන්න ප්‍රශ්නයක් එක්ක. හිතන්න කම්බ ඇදීමේ තරංගයක් ගැන. නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව A කණ්ඩායම B කණ්ඩායමට යොදන බලයට සමාන බලයක් B කණ්ඩායම A කණ්ඩායමට යොදනවා. එහෙමනම් කොහොමද එක කණ්ඩායමක් දිනන්නේ? බල දෙක සමාන නම් චලනයක් වෙන්න බෑ නේද? මේක ගැන පොඩ්ඩක් හිතන්න. උත්තරේ හිතන තරම් සංකීර්ණ නෑ. ඒකත් නිව්ටන්ගේ නියමයත් ලෙම හැංගිලා තියෙනවා.